අපේ සාදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඔන්න බලන්න අපේ ගෙදර දොර ළඟට පේනන view එක. මේ වෙලාවට නම් හොඳටම වැස්ස සැරයි. දැන් දවල් 1ට විතර. ඔන්න බලන්න. අපි මේ වෙද්දීන් වීඩියෝ 60ක් පමණ වගේ තමයි මේ අපේ channel එකෙන් ගෙනහැල්ලා තියෙන්නේ. ඔයාලා ගොඩක් දෙනා අපිව subscribe කරලා තියෙනවා. මේ වෙද්දීන් 550ක් වගේ 550ටත් වැඩි පිරිසක් අපිව subscribe කරලා තියෙනවා. අපිට comments එවනවා. ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඉදිරියටත් අපේ channel එකෙන් අපි ගෙන එන වීඩියෝස් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මෙයා නම් වහින වෙලාවට ගෙට ගන්න හරිම අමාරුයි. දැන් පේමන්ට් එකට වෙලා ඉන්නවා. කොහෙන්ද බබා? එන්න. මෙයාලා දැන් වැහි වතුරට පා කරන්න ඔරු හදනවා. මේ දවල්ට මාළු මිරිස් බැදුමක් හදන්නේ. මේකට මම දාගෙන තියෙනවා ලුණු, මාළු මිරිස්, කරපිංචා, රන්තේ ඒ අවශ්‍ය දේවල් දාගෙන තියෙනවා. දැන් බලමු මිරිස් කුඩු ටිකක් දාලා ගොඩක් මිරිස් කුඩු දාන්නේ. ගොඩක් දුරට අපි කෑලි මිරිස් ගේනවා අඩුයි. කෑලි මිරිස් දාන්නේ නැහැ මාළුවට. මේක කවලම් කරලා මේක පොඩක් ටෙම්පරාදු වෙනකොට මේකට දාන්න හදන්නේ බිත්තර දෙකක්. මේ වැදුමට තෙල් තවෝට දාගෙන කඩාගත්ත බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඔන්න බලන්න මේ විදිහට මාළු මිරිස් පොඩියට කපලා තෙලට දාලා පොඩක් ටෙම්පරාදු වෙන්න ඇරලා මේ බිත්තර එකක් හරි තුනක් හරි දාලා උයලා ගන්න හරිම රසයි. කෑලි මිරිස් කුඩු තිබ්බනම් හොඳයි. මට අද කෑලි මිරිස් කුඩු එළිය ගෙදර පාවිච්චි කරන්නේ නැති ඉඳන් මම මේ විදිහට හදාගත්තා. හරි ඔයාලත් හදලා බලන්නකෝ. පොඩි අය බත් කන්න ටිකක් අකමැති. එයාලට තිපෝස හදා දෙන්න තමයි මම අද හිතාගෙන ඉන්නේ. මම කරන්නේ මම කොළඹ
හොඳට කවලම් කරා. තව කවලම් කරා. tadi ingat dan moni dan ini dan selesai. Yuk kudu kono. Udah. Mang ada puisi-puisi kan deh. Bye, try kerande.